හායි හෝමින් ටූලෑන්ඩ් YouTube චැනල් එකට ඔයාලට සාදරයෙන් පිළිගන්නවා. මම දැනට රුමේනියාව ඉගෙන ගන්න ශිෂ්‍යාවක් විදිහට අද ඔයාලට අරගෙන ආවේ ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙමින් හිටපු අවස්ථාවක් ගැන විස්තර. ඒ තමයි 2026 වසර සඳහා රුමේනියාව රජයෙන් පිරිනමන පූර්ණ ශිෂ්‍යත්වය. ඒ කියන්නේ ස්කෝලර්ෂිප් එකක්. මේ ශිෂ්‍යත්වය ශ්‍රී ලංකාවේ සිසුන් වන අපට යුරෝපයේ නොමිලේ ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවක්. ඒ වගේම තමයි මේකට කිසිම ආයුධම්පත් ගාස්තුවක් ඔයාලට යන්නේ නැහැ. මේක නොමිලේ තමයි ඔයාලට ආයුධම් කරන්න තියෙන්නේ. මේක රුමේනියාව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා තමයි පිරිනමන්නේ. යුරෝපා සංගමයට අයත් නොවන රටවල් සඳහා ලබා දෙන මේ ශිෂ්‍යත්වය හරහා ලංකාවේ ඉන්න දක්ෂ සිසුන්ට ලොකු අවස්ථාවක් ලැබෙනවා. අපි බලමු මොනවද ඉගෙන ගන්න පුළුවන් ස්ටඩීස් ලෙවල් කියලා. ඔයාලට මේ හරහා බැචලර් එකක්, ඒ කියන්නේ ඔයාලගේ ප්‍රථම උපාධිය, එහෙම නැත්නම් මාස්ටර්ස් වලට, ඒ වගේම PhD මට්ටමටත් ආයුධම් කරන්න පුළුවන්. ඒ වගේම තව විශේෂ කරුණක් තමයි මේ හැම උපාධියක්ම රුමේනියානු භාෂාවෙන් තමයි හදාරන්න තියෙන්නේ. අපි බලමු මොනවද ඔයාලට මේ ස්කෝලර්ෂිප් එක ලබා ගැනීමෙන් තියෙන ප්‍රතිලාභ. එහෙම නැත්නම් බෙනිෆිට්ස් මොනවද කියලා. පාඨමාලා ගාස්තුව සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලට මේ ශිෂ්‍යත්වය හරහා ලැබෙනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල නේවාසිකාගාර පහසුවෙන්ම නොමිලේ ඔයාලට ලැබෙනවා. ඒ වගේම ඔයාලගේ වියදම සඳහා මාසික දීමනාවකුත් රජයෙන් ඔයාලට ලබා දෙනවා. ඔයාලට රුමේනියානු භාෂාව බැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. හේතුව තමයි උපාධිය පටන් ගන්න කලින් භාෂාව ඉගෙන ගන්න අවුරුද්ද කාලයක් නොමිලේම ඔයාලට ලැබෙනවා. ඒක ඇත්තටම ලොකු අත්දැකීමක් වගේම ඔයාලා හදාරන්න යන උපාධියට ඒක ලොකු වාසියක්. ඒ වගේම බලමු මොනවද මේකට අවශ්‍ය වෙන සුදුසුකම්. නැත්තම් ලංකාවේ පුරවැසියෙක් වීම සහ අධ්‍යාපන සහතිකවල හොඳ ලකුණු මට්ටමක් තියෙනවා නම් ඔයාලට මේ ස්කෝලර්ෂිප් එක සඳහා ඇදුම් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ඇදුම් කරනකොට වළංගු පාස්පෝර්ට් එකකුත් තියෙන්න ඕන. අපි බලමු මොනවද ඕන අවශ්‍ය කරන ලේඛන, එහෙම නැත්නම් මොනවද මේ ස්කෝලර්ෂිප් එක ඇප්ලයි කරන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. සාමාන්‍යයෙන් අපේ උපැන්න සහතිකය, ඒ වගේම අපේ අධ්‍යාපන සහතික, ඒක O level වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බැචලර් එකක් කරලා තියෙනවා නම් ඒ බැචලර් එක වෙන්න පුළුවන්. මාස්ටර්ස් කරලා තියෙනවා නම් මාස්ටර්ස්, PhD ස්ටුඩන්ට් කෙනෙක් නම් අපි මාස්ටර් එක ඇප්ලයි කරන්න ඕන. මාස්ටර් සර්ටිෆිකේට් එක, ඒ වගේම අපි මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ගන්න ඕන. මේ හැම එකම අපේ ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරන්න ඕන. ඒ වගේම තමයි අපේ යුරෝපාස් විදිහට හොඳ CV එකක් හදාගන්න ඕන. අනිත් වැදගත් දේ තමයි හැම ඩොකියුමන්ට් එකක්ම අපි ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඕන. ඔයාලා මේක කොහොමද ආයුධම් කරන්න කියලා අපි බලමු. ආයුධම් කරන්න ඕනේ ඔයාලා ගිහිල්ලා නිල වෙබ් අඩවියක් තියෙනවා studyinromania.government.ro කියලා. ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් වැඩ විස්තර දැනගන්න. මේක ඇත්තටම කතාව මම ආයෙත් ඔයගලන්ට කියන්නේ මේක 100%ක්ම නොමිලේ හිමි වෙන අවස්ථාවක්. නිසා ඔයාලා මේක නිකන් හරි try කරලා බලන්න. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. සාමාන්‍යයෙන් මේක අපිට ස්කෝලර්ෂිප් එක ලැබෙන කාල සීමාව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ජනවාරි මාසයේ ආයුධම්පත් බාර ගන්නවා. මේ වෙනකොට ඇත්තටම ආයුධම්පත් බාර අරගෙන තියෙන්නේ. මාර්තු මාසයේ අවසානයේ වෙද්දී, ඒ කියන්නේ මාර්තු 31 වෙනකොට මේක ක්ලෝස් කරනවා. ඊට පස්සේ ඔයාට මේක රිසල්ට් එක ජූනි මාසයේදී ඔයාලා ලබා ගන්න පුළුවන්. ඉතින් මං ඔයාලා හැමෝටම සුබපතනවා මේ ශිෂ්‍යත්වය හරහා 2026 වසරේදී රුමේනියාවට එන ඔයාලට අවස්ථාව ලැබෙන්න කියලා.
තවත් මේ වගේ විස්තර දැනගන්න මගේ හෝමින් ටූලෑන්ඩ් YouTube චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම ජය වේවා. බයි බයි.